ඊයේ හැන්දෑවේ අපේ අම්මා කේක් හැදුවා. ඊයේ මම යාළුවෙක් ගෙදර ගියානේ. මට නම් චොල්ලා පාඩම් කරන්න හම්බුනේ නෑ. ළමයි ඔන්න සර් එනවා වගේ. තඩි වේවල අතේ අරන් සර් එනවා ඔෆිස් එකෙන්. දෙංගලුවෝටින් හොඳටම ගුටි කන්න වෙනවා දැන්. සද්ද නැතුව වාඩි වෙයන්. පොත් ටික ටික අරලා ගනින්. හොඳ ළමයින් වගේ හිටියොත් බේරුණ හැකි බං. කට්ටිය සද්දයක් නැත්තේ මොකද? මම එනවා දැකලා දැඟලිල්ල නැවැත්තුවානේ. අනේ නෑ සර්. අපි පාඩම් කර හිටියේ. අපි ඇල් වතුරත් නිවලානේ සර් බොන්නේ. අම්මපා කියහන් එතකොට උණු වතුර උණුවෙන්ද බොන්නේ? අනේ නෑ සර් ඒකත් නිවලා තමයි බොන්නේ. දැන් කියන්නකෝ එහෙනම් කට්ටිය. ඊයේ මම කියපු පාඩම් ටික බලාගෙන ආවද? එහෙනම් මම අහනේ වලට උත්තර දෙමුකෝ බලන්න. ඔය ජේන් ළමයා බලන්න කියන්නකෝ. සීගිරි ගලේ උස මීටර් කීයද? අනේ සර් හතරි පාරක් ගිහිල්ලා ටේප් එක ගෙනියන්න අමතක වුණා. ඊළඟ සැරේ ටේප් එක ගෙනියන්න අමතක වුණොත් සීගිරි ලලනාවකකින් හරි ආලා ලියාගෙන එනවා. හොඳයි සර්. ඔය සිරිල් ළමයා කියන්නකෝ රිටිගල ජයසේන කියන්නේ කවුද? නමේ හැටියට නම් සර් පාතාලි වගේ. අනේ අපේ නෑදෑයෝ නම් නෙමේ සර්. මූණ බලපුවම ජයසේනගේ ඔහේගේ වැඩි වෙනසකුත් නෑ. ඩොබී මට කියන්න කුරුඩු ගීත ලිව්වේ කවුද? අනේ සර් මම නම් නෙවෙයි ඔන්න. මාව නම් අල්ලන්න එපා. මේ ඉස්කෝලේ මොකක් වුණත් අහුවෙන්නේ මාව. ඕන නම් මම්මා කන්නම්. හැබැයි මම නම් නෙමෙයි සර් ලිව්වේ. එහෙනම් නිමල් කියන්නකෝ කවුද කුරුටු ගී ලිව්වේ? සර් ඒක ලිව්වේ නන්දා මාලනී නන්දා. නන්දා මාලනී නන්දා කිව්වා? ඇයි සර් අහලා නැද්ද? කුරුටු ගෑගී පොතේ කුරුටු ගී කෑගසා. අන්න එහෙම එයා කිව්වනේ. ළමයි මම ඉතිහාසය පාඩමට ඉගැන්නුවා ඉන්දියාවට ඒ කාලේ කිව්වේ මහභාරත් කියලා. එහෙම කිව්වේ ඇයි? ඒක ලොකු නිසානේ සර්. මහ කියන්නේ ලොකුනේ සර්. එතකොට මට බලන්න කියන්න සුද්දෝ ලංකාවට කිව්වේ මොකක් කියලාද? සිලෝන් කියලා සර්. බොහොම හොඳයි ඩොබී, බොහොම හොඳයි. ඩොබී කියන්නකෝ බලන්න එහෙනම් සුද්දෝ ඇයි ලංකාවට සිලෝන් කිව්වේ? සර් සී කියන්නේ මුහුද. ලෝන් කියන්නේ ණය. මුහුද තරම් ණය ගන්න බව දැනගෙන සුද්දා අපිට සිලෝන් කිව්වා වෙන්න බැරිද සර්? ඒක නම් එහෙම නෙමෙයිමයි කියලා කියන්නත් බෑ. හලෝ ළමයි මම ඩොබී. මගේ අලුත් වීඩියෝ බලන්න ආසද? එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ඔන්න එහෙනම් මම යනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.